ආයුබෝවන් ඔන්න අද මම ඇවිල්ලා තියෙනවා මගේ අලුත්ම ගෙදරට. එටින් නම් මට වෙන්නේ මේක තමයි ඉන්න වෙන්නේ වල. අලපදේ උත්තම මොනෝදේ පාත් යාළුවෙක් ගෙදරින්. එයාගෙන කාලෙම ඉන්නේ. එන්න අලුත්ම ලොකේෂන් එක මගේ ගෙදර. ඒ කරවල වලට තමයි හදලා තියෙන්නේ. දොරක් දාගන්න ඕනේ මේකට. කඩ ගොඩක් තියෙනවා. මේක තමයි කරවල වෙලන්නේ. කලින් වේලුවා එක පාරක් සාම්පල් එකක් ගහලා බලුවා හොඳයි. හොඳ අවුව තියෙනවා. දාන්න ෂවර් එකක් දාලා තියෙන්නේ. යාළුවෙක් කියන්නේ යාළුවෙක්. ඩ්‍රෝන් විෂන් කසුන් අයියා. එයාගේ පේජ් එකට ෆලෝ එකක් දෙන්න කට්ටිය. ඉතින් මෙතන ලිපත් හදා ගන්න ඕනේ වැඩේට. මේකෙන් එන උලන් කෑල්ල කුරුඳු ගස් වල වැදිලා කුරුඳු වල තියෙන ඖෂධීය භාවයත් එක්ක තමයි කරවල වලට වදින්නේ. ඉර එළිය උලංග සමසේ කරවල වලට දෙන්න තමයි ලණු දැල් ගහලා තියෙන්නේ. තකරමක වගේ සාමාන්‍යයෙන් කරවල වේලුවොත් කරවල තැම්බෙනවා යට පාට වෙනස් වෙනවා. එයාගේ ලැබෙන්න ඕන රස ලැබෙන්නේ නැහැ. දැන් ඉතින් අද මේක උදැල්ලක් ගන්නලා ඉතින් වටේ සුද්ධ කරලා හදා ගන්න ඕන. පැල දෙක තුනකුත් දාලා තින්නේ. අපේ ගෝල්ඩන් කෑ ෂොප් එක ගැන මතක් කරන්න ඕනේ. ඒක හැදෙන ගමන් තින්නේ ඉස්සරහට ඒක ගොඩක් වැඩ මේ වෙනවා. අනිවාර්යෙන් එකත් පෙන්වන්න වෙන විදිය. දැන් ඉතින් මේක අද සුද්ධ කරන්න ඕනේ. උදැල්ලක් ගන්නලා සුද්ධ කරලා පොඩ්ඩක් හදා ගන්න ඕන. දැන් ගොඩක් වැට්ටියක් තියෙනවා කරගන්න, එඩිට් කරගන්න ඕන. වීඩියෝ එකේ එක්සිට් ගන්න හදන්නේ. ලංකාවේ ව්‍යවසායකින්ට අතීත දෙන අය කමෙන්ට් එකක් දීලා ෆලෝ එකක් දෙන්න. මං ඉන්නේ දැන් මේ ලස්සන කුරුඳු පැලයක් ගා බලන එක තියෙන ලස්සන. දැක්කම ආසාය බෑ. love you. එන හැමෝටම බුසන්නයි. ජය වේවා.